ඉතින් මේ එහා ගෙදර නැන්ද බොබීට කියනවා ලිලිගෙන් කවුද බලෙන්ම සල්ලි අරන් ඒක ගැන හොයලා බලන්න කියලා. ඉතින් ලිලිගෙත් බල කිරීමට බොබී ලිලිවත් එක්කගෙන යනවා සල්ලි අරන් දෙන්න කියලා. ඉතින් බොබී කඩයක් ගාවට එක්කන් යනවා ලිලිව. බොබී ලිලිට කියනවා පස්සේ සල්ලි දෙන්නම් ගෙදර අයට මේක ගැන කියන්න එපා කියලා. ලිලි මෙතනදී බොබීව නෝන්ඩි කරනවා එයාගේ අක්කට. ඒ කියන්නේ ජායට බොබී පොඩි කාලේ පෙම්වසුණක් දීලා. ඒ ජායකට කැමති වෙලා නැහැ. ඔන්න ඊට පස්සේ දවසේ ජායව බලන්න මනමාලයෙක් එනවා. ඉතින් බොබිත් මේ වෙලාවේ ජායත් ගෙදර තමයි ඉන්නේ. ඉතින් ජායගේ මනමාලයාගේ ගෙදරින් ජායට කැමති වෙනවා. ඉතින් බොබී ජායගේ ගෙදරින් යනකොට ලිලි ඇවිල්ලා බොබීව නෝන්ඩි කරනවා. ඔයා තාමත් පරක්කු නැහැ. දැන් උනත් ජායට කියන්න කියලා. බොබී ලිලිට බැනලා මෙතනින් යනවා. ඊට පස්සේ බොබීගේ අම්මා බොබීට වැඩක් බාර දෙනවා ජායලගේ ගෙදරට ගිහින් කරන්න. ඉතින් බොබී ජායලගේ ගෙදර ගිහින් ජායත් එක්ක කතා කරනවා. එතෙන්ට ලිලිත් එනවා. ඉතින් මේ වෙලාවේදී ජාය කියනවා බොබීට හොඳට කවි ලියන්න පුළුවන් කියලා. ඉතින් ලිලි බොබීට කියනවා ලස්සන කවියක් කියන්න කියලා. ඉතින් බොබී මෙතනදී යාලියපු කවියක් කියනවා. බොබීගේ කවිය අහලා ලිලි වගේම ජායගේ තාත්තත් hina වුණ හින්දා බොබී අවුලෙන් එතනින් යනවා. ඉතින් ඊට පස්සේ දවසේ ලිලි බොබීගේ කවියේ තිබ්බ කොම්රෙඩ් කියන වචනේ තේරුම කට්ටියගෙන් අහනවා. ඒත් එක්කෙනෙක්වත් හරියට දන්නේ නැහැ. ඒත් ලිලි ගිහලා බොබීගේ සීයාගෙන් අහනවා සීයා කියනවා කොම්රෙඩ් කියන්නේ වගේ ජීවිතේ උදව් කරන සහකරුවා කියලා.